පුතා ඔයා දන්නවද රාජලයාගේ කුකුලාගේ කතාව? ඔන්න එක දවසක් එක මිනිහෙක් කුකුලක්ගේ කූඩුවට රාජලයාගේ බිත්තරයක් ගිහින් දැම්මා. අන්න ඒ බිත්තරේ කැඩිලා රාජලයාත් එළියට ඇවිල්ලා ඒ කුකුලත් එක්කම ජීවත් වෙන්න පටන් ගත්තා. රාජලයා දන්නේ නැහැ මට තියෙන ටැලන්ට් එක මොකක්ද කියලා රාජලයා අන්තිම වෙනකන් අඳුරගත්තේ නැහැ. කුකුලත් එක්කම ජීවත් වෙන්න පටන් ගත්තා. කුකුලාගේ වගේම ඇවිදින්න පටන් ගත්තා. කුකුලත් එක්කම යන්න පටන් ගත්තා. මේ වගේ රාජාලයාගේ ජීවිතේ අන්තිම වෙනකම්ම ගියා. එක දවසක් අහසේ රාජාලයෙක් තව රාජාලයෙක් එයා පියාඹද්දි කුකුලෙක් කියන ඇහුණා මෙයා කොච්චර වේගෙන්ද පියාඹන්නේ? ඇයි අපිට විතරක් පියාඹන්න බැරි? හැබැයි අර රාජාලයා දන්නවා මට අත්තටු තියෙනවා මටත් පියාඹන්න පුළුවන් කියලා. හැබැයි යාට කියලා දෙන්න. එයාට ඒක කරව ගන්න කවුරුත් නැහැ. ඒ නිසා ඒක දුකින්ම එයා එහෙමම මැරිලා ගියා. හැබැයි රාජාලයා හිතුවා නම් මටත් අත්තටු තියෙනවා මටත් පියාඹන්න පුළුවන් කියලා හිතුණා නම් අනිවාර්යෙන් එයාට ඒ කුකුලාගේ කූටෙන් නිදහස් වෙලා අනිවාර්යෙන් එයාට පියාඹන්න තිබ්බා. ඒ වගේ තමයි. මනුස්ස ජීවිතය කාටවත් දන්නේ නැහැ මගේ අතට තියෙන මොනවද ටැලන්ට් එක කියලා. හැබැයි ඒ එක ටැලන්ට් එක දක්ෂතා අපි අඳුරගත්තා කියන්නේ අනිවාර්යෙන් අපිටත් පුළුවන් රාජාලයා වගේ පියාඹන්න. රාජාලයෙක් වගේ වෙන්න. කුකුලෙක් වෙන්න එපා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් ඉහළම තැනට ඔයාට යන්න පුළුවන් ඉගෙන ගන්න.